විභාගය කල් දමා ගැනීම වෙනුවෙන් ළමයි සමහර අය ඒකට මහන්සි වෙනවා. මම දැක්ක සමහර උන් ඒ ළමයින් විවේචනය කළා තියෙනවා මේ ඒ ළමයි third ශෛලියේ ළමයි second ශෛලියේ මමත් third ශෛලියේ එකෙක්. දැන් මේ රටේ මොකුත් දෙයකට කතා කරන්න බෑ විරුද්ධ වෙන්න බෑ විරුද්ධ වෙන එකාගේ මේ ජාතකය කියන වචනේ මම ඉල්ලාස් කරගන්නම්කෝ. උගේ ඉතිහාසය බලනවා. ඌ කළුද සුදුද උගේ ලංකට් එකේ පාට මොකද්ද? පොද්දුම වැඩ මේවා ඉතින්. හැම වෙලේම මේ එක පිරිසක් කියන දේ තමයි අපි හැමෝම අහන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී අම්මගේ රෙද්ද. ඒ නිසා මේ ළමයින් දිහා සානුකම්පිතව නොබැලීම කියන මේ ඓතිහාසික වරද මේ මොහොතේ මේ රටේ මේ යම් පිරිසක් මීට අදාළව තීරණ ගන්නවා නම් ඒ බූරුව ටික ගන්න ඕන. හරි? මේ ඓතිහාසික වරද මේක හදන්න පුළුවන් එකක් නෙමෙයි. අපි සිලබස් ඉවරයි අපි ඔක්කොම මේ කතා කරන්නේ අපි සිලබස් ඉවර ඊට දැන් ගුරුවරුන්ගේ පැත්තට ඇතලා සිලබස් ඉවර කරන්නේ නැද්ද? සිලබස් ඉවර කරන තොපි වගේ ගොන් හරක් කියන්න ඕනේ අපි මේ උනක අවුරුදු 16ක් තිස්සේ පන්ති කරන්නේ. ඉගෙන ගත්ත නැති මැටි ගොන් 70 කියන්න ඕනේ අපිට සිලබස් ඉවර කරන විදිය. හැබැයි අපි කතා කරන්නේ ළමයි වෙනුවෙන්. එතකොට ඒ ළමයි සෙකන්ඩ් ශෛලිය ලියන්නේ මේ ලංකාවේ සෙකන්ඩ් ශෛලිය තර්ඩ් ශෛලිය ළමයි හිටියේ නැද්ද මීට කලින්? මීට කලින් පාලන තන්ත්‍රවලදී විභාගේ කල් දාන්න කියනකොට මේ මිනිස්සු මේව ඇහුවේ නැද්ද? ඒ නිසා මේ උද්දච්ච කාලකන්ණි මේ තීරණ ගන්න මොකක් හරි කාලකන්ණි ටික තේරුම් ගන්න ඕන මේ තීරණය ඓතිහාසිකව උඹ ගත්ත වැරදිම බලුම තුච්චම තීන්දුවක් කියන එක. ඒක බය නැතුව කියනවා මොන බල්ලටවත් බය නැතුව. හරි? මොකද මේකෙන් විඳවන එක ජීවිතයක් හරි තියෙනවා නම් තොපි ඒවට වග කියන්න ඕන. අන්තිම අවසාන පාටිය දවසේ කියන්නේ මේ. හරි? එතන මේ තියරි ළමයි ගැන අපිට දුකක් නැහැ. මේ සෙල්ලම් කරන්නේ දැන් ඕනම බයෝ බැච් එකක උනත් බයොලොජි බැච් එකක උනත් වැඩිම මෙඩිසින් ප්‍රමාණය කියන්නේ සෙකන්ඩ් ශෛලිය එකේ. මේ සෙල්ලම් කරන්නේ මේ බැච් එක එක්ක. එතකොට මුන් අහනවා ඒ ළමයි වැඩ කරේ නැද්ද? පාඩම් කරන්න තිබුණානේ. කොන් හරක්. ඡන්දයිති තියෙනවනේ. මොකද ඔයිට කලිනොත් ඔය වගේ ඓතිහාසික බූරු තීරණ ගත්තු කට්ටියට බූරු තීරණ එකපාරට පොහොර කැන්සල් කරනවා වගේ ඒවා. කවුරු කරත් මොන තරම් හොඳ ඉතිහාසයක් හෝ නරක ඉතිහාසයක් Tamanට තිබ්බත් ඒ ගන්න තීරණ වලට කියන්නේ ගොන් තීරණ කියලා. එහෙම එක රැයින් පහවදා රැය පහන් වෙද්දී අද ඉඳන් පොහොර තහනම් කියන්නේ නැහැ. ඒක ළමයි බොන මිනිහෙකුටවත් කරගන්න බෑ. දැන් එකපාරට අපි හිතමු බොන මිනිහෙක් එකපාරට දැන් කාලේ තිස්සේ බීපු එකපාරට බොන එක නැත කරගත්තා කියලා සමහරට ඌ පහවදා සීන තියෙන දෙයක් තියෙනවා. තේරෙනවද? ඒකේ ක්‍රමයක් තියෙනවා කරන. කලින් දින දීලා තිබ්බා. කලින් දින දීලා තිබ්බ එක වැරදි කියලා තමයි මේ කියන්නේ. ඒක මදි කියලා. එහෙමනම් කාලකන්නින්ද තිබ්බා ඊට කලින් පේපර් මාකින් කරලා ලකුණු ටික වන්න. හොඳ වචනෙන් කියවට තේරෙන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා සෙකන්ඩ් ශෛලිය තර්ඩ් ශෛලිය ළමයිගේ එක්ක වෙච්ච අපහසුව ගැන අපිට පුද්ගලික වේදනාවක් තියෙනවා. අපිට මේ අපි සල්ලි සල්ලි හම්බ කරලා තමයි තියෙන්නේ. ඒ සල්ලි හම්බ කරපු සල්ලි වලින් තමයි ටැක්ස් ගෙවගේ මේ කාලකන්නින්ට මේ කමුරන්නේ මේ දාගෙන. සල්ලි තියෙන මිනිස්සුන්ගේ ටැක්ස් වලින් දුන හිඟන්නෝ. Tamanට කියලා ආදායමක් උත්පාදනය කරන්න සැලසුමක් නැහැ. ඒ දෙන ටැක්ස් එකෙන් මිනිසුන්ට සේවයක් කරනවා නම් කමකුත් නැහැ. සරලයි ඈ.